රියනතුරක් සම්බන්ධයෙන් හිටපු කතානායක පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතා අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අපමත මුදාහරුන් ලැබුවා. ඉතින් මේ මහතා මේ වනට කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ ප්‍රතිකාර ලබනවා. ඉතින් රෝහල් ආරංචි මාර්ග පවසන විදියට ඔහුට CT ස්කෑන් පරීක්ෂණයක් සහ MRI පරීක්ෂණ සිදු කරලා තිබෙනවා. රෝහල් ආරංචි මාර්ග සඳහන් කරලා තිබෙන විදිහට මේ පරීක්ෂණ දෙකෙන් ලැබෙන ප්‍රතිඵල අනුව ඔහුගේ ප්‍රතිකාර කටයුතු ඉදිරියට සිදු කිරීමට නියමිත බවයි සඳහන් කරලා තිබෙන්නේ. කෙසේ වෙතත් රෝහල්ගත වී සිටින අශෝක රන්වල මහතාගේ තත්ත්වයේ බරපතල නොවන බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරලා තිබෙන්නේ. ඉතින් ඊයේ දිනේදී සපුවස්කන්ධ ප්‍රදේශයේ මෙම අනතුරින් අශෝක රන්වල මහතාගේ පැදවූ ජීප්‍රදයට ඊට විරුද්ධ දෙසින් පැමිණි කාරාතියක පැමිණි කුඩා දරුවෙකු සහ මවක තුවාල ලබා මේ වන විට ජාතික රෝහලේ සහ දරුවා ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් ඉන්නෝගෙන තමයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරලා තිබෙන්නේ.